සුබ දවසක් ඔයාලා හැමෝටම. අද The Daily Dose of Flavor YouTube channel එකේ මම හදන්න යන්නේ මැකරෝනි එකක්. මේක ටිකක් අර පෝෂණීය පැත්තට බර මැකරෝනි එකක් තමයි මම හදන්න යන්නේ. මම මේකෙදි චිකන් ටිකක් ගන්නවා. මම චිකන් ටික පොඩි වෙන්න කපාගෙන ඒ ටික පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියලා තියන්න හදන්නේ මුලින්ම. ඊට පස්සේ ඒ වැඩේ කරගෙනම අපිට ඊළඟට අවශ්‍ය කරන කලමනා ටික ලේස්ති කරගන්න ඕනේ. මම දැන් මේ කපාගත්ත චිකන් ටිකට ලුණු ටිකක් කහ ටිකක් සහ ගම්මිරිස් ටිකක් දාලා ඒක හොඳට මැරිනේට් වෙන්න තියන්න තමයි හදන්නේ. මම මේකෙදී මේ ටික විනාඩි 20ක් විතර මේ විදිහට කලවම් කරගෙන තියෙන්න දෙනවා. අපි දැන් චිකන් ටික මැරිනේට් වෙන්න තියලා මම අද හදන්න යන මැකරෝනි එකට මම කෘත්‍රිම දේවල් පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේක හදාගන්න උත්සාහ කරන්නේ. ඒක මොකද පොඩි ළමයින්ට උනත් කන්න පුළුවන්. අපි කඩෙන් කන්න ගියොත් එහෙම ගොඩාක් වෙලාවට එක සෝස් වර්ග එක මම නරකයි කියනවනේ මේ. ඒත් අපිට ඔය එක ලෙඩවල් වලට මේ දේවල් හේතු වෙන්න පුළුවන් නිසා මම අද ගෙදරදී පුළුවන් තරම් try කරනවා ඒ දේවල් පාවිච්චි නොකර හදන්න. ඒක නිසා මම මේකට තක්කාලි සෝස් පාවිච්චි කරන්නවත් නැති නිසා තක්කාලි ගෙඩියක්, මිරිස් කරාල් දෙකක්, පොඩි රතු ලුණු ගෙඩි කීපයක්, සුදු ලුණු බික් කීපයක් පොඩියට කපාගෙන මේ ටික බ්ලෙන්ඩර් ජාරයකට දාගෙන මේ ටික බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. දැන් මේ තියෙන මම බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි මිරිස් ඒ තියෙන මේ මිශ්‍රණය. ඊට අමතරව මම මේ මැකරෝනි එක හදන්න පාවිච්චි කරනවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු, ඊළඟට ග්‍රේට් කරගත්ත කැරට් අලයක්, ඊට අමතරව මේකේ තියෙනවා කපාගත්ත රට ලුණු ගෙඩියක්, මාළු මිරිස් කරලා, ගෝවා කොළ කීපයක් සහ මම අද මේකට ලීක්ස් පාවිච්චි කරන්නේ නැහැ. මම අද ඒ වෙලාවට මේකට පාවිච්චි කරනවා නිවිති ස්පිනාච් තමයි මම අද මේකට පාවිච්චි කරන්නේ. එතකොට මේ මැකරෝනි එක හැදිලා ඉවර වෙනකොට ගොඩාක් පෝෂණ ගුණයෙන් යුතු මැකරෝනි එකක් තමයි එන්නේ. ඒ කියන්නේ පොඩි බබාලට එහෙම යාර ගොඩක් ආසයි මේ වගේ කෑම කන්න. අර කඩෙන් කනවට වඩා ඔයාලට ගෙදරදී මේ වගේ හදලා දෙන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩාක් වටිනවා. ඊළඟට මම මැරිනේට් වෙන තියපු චිකන් ටික වතුර ටිකක් එහෙම දාලා ඒ ටික වෙනම තඹ ගන්න තමයි හදන්නේ. ඔන්න මම දැන් මැකරෝනි ටිකක් තඹගෙන ඉවරයි. මේකෙදි මම වතුර ටිකක් ලිපේ තියලා ඒක නටාගෙන එන වෙලාවට ඒකට තෙල් චුට්ටක් දැම්මා. ඒ වගේම තව ලුණු දැම්මා. ඊළඟට තමයි මැකරෝනි ටික එකතු කරලා දැන් මේ ටික හොඳට නොයැලෙන විදිහට මේ ලස්සනට තැම්බිලා තියෙන්නේ. ඔන්න මම දැන් චිකන් ටිකත් හොඳ ගානට තඹගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ මැකරෝනි එක හදන්න. ඔන්න මම දැන් වාජනේ ලිපෙන් තියාගෙන තියෙන්නේ. දැන් මම මේකට තෙල් ටිකක් එකතු කරගන්න යන්නේ. තෙල් මේසෙන්දී 3ක් වගේ වෙන්න මම එකතු කරගන්නවා. ඒකටි කරගෙන මම මුලින්ම මේකට දානවා තෙල් ටික රත් වෙලා තියෙන මම දැන් මේකට තඹ ගතිතු මේ චිකන් කැරි ටික තමයි මුලින්ම එකතු කරන්නේ. මේක පොඩි වෙලාවක් බද ගන්න තමයි. චිකන් ටික ওই විදියට බැදෙද්දී මම මේකට එකතු කරගන්නවා තලාව තිබු ඉඟුරු සුදු ලුණු ටික. චුට්ටක් හරි විනාඩියක් විතර මේක හොඳට බැදෙන්න දෙන්න. හැන්දෙන්න දෙන්න. ඔය
ඔය විදිහට ටික බැදෙද්දී මම මේකට දානවා රම්පේ කරපිංචා ටික. ඊළඟට මම මේකට එකතු කරගන්න යන්නේ එළවලු ටික. ඒ කියන්නේ මුලින්ම මම මේකට එකතු කරගන්නවා කැරට්. ග්‍රේට් කරගත්ත කැරට් ආලේ. මේ විදිහට චුට්ටක් ඒක තෙම්පරාද වෙන්න දෙනවා. මේ විදිහට කැරට් ටික දාලා විනාඩි 2ක් විතර යද්දි මම මේකට එකතු කරගන්නවා කපල්පතිතු රට ලුණු ගෙඩිය සහ මාළු මිරිස් කරල. ඔය විදිහට මේ ටික විනාඩි 2-3ක් තැම්බෙන්න දීලා මම ඊළඟට ගෝවා ටික සහ මිරිස් ටිකක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට කලවම් කරගෙන තව විනාඩි 2ක් විතර මේක මේ විදිහට පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙනවා. බැලුවා. විනාඩි 2ක් විතර තව ඔය ගෝවා එහෙම එකතු කරලා විනාඩි 2ක් විතර තැම්බුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු. ඔයාලා ගන්න ප්‍රමාණයට එක එකතු කරගන්න. මම තේ හැන්දක් වඩා චුට්ටක් වැඩි වෙන විදිහට එකතු කරගත්තා. ඊළඟට ගම්මිරිස් තේ හැන්දයි. මම එතනකට දුරු නැත්නම් ඔයාලගෙන් 3-5 තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. මම මේ වෙලාවට මට ටිකක් සැරට ඕනේ නිසා මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. පොඩි ළමයි ඉන්න ගෙදරක හදනවා නම් මේක චුට්ටක් මිරිස් එහෙම පාවිච්චි නොකර හැදුවොත් එයාලට එහෙමත් කන්න පුළුවන් හොඳට. ගොඩාක් සැර වෙන්නේ නැහැ. මොකද ටිකක් වැඩි ප්‍රමාණයක හදාගන්න මම බොහොම ටිකයි මේ මිරිස් එහෙමත් පාවිච්චි කරේ. ওই විදියට තමයි දැන් තියෙන්නේ. මේ ටික එකතු කරගෙන තව විනාඩි 3-4ක් හොඳට මේ 3-5 මිරිස් ලුණු ওই ටිකත් එක්ක හොඳට මේක ටෙම්පරාදු වෙන්න දෙනවා. ওই විදියට ලස්සනට ටෙම්පරාදුව හැදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා මම අර ඔයාලට විශේෂ දෙයක් මම තක්කාලි සෝස් පාවිච්චි කරන හැනොට බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ගෙඩියක් සහ ඒ අර කලමනා ටික ඒක මම මේ වෙලාවෙදී මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් පොඩ්ඩක් මේකට තික් ගතියක් ආවා. තක්කාලි ටික එකතු කරගෙන විනාඩි යක් දෙකක් යද්දි මම මේකට එකතු කරගන්නවා හොඳට තම්බගතිපු මැකරෝනි ටික. මම මෙතන ඇත්තටම මේ රයිස් කුකර් කප් එකකට තමයි මෙන්දා ගත්තේ. ඒකෙදි මම රයිස් කුකර් කප් 4ක් වගේ වෙන විදියට තමයි මැකරෝනි දාන්නේ. දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා. ආද විතර එහෙම පාවිච්චි කරන්නේ නැහැ. චිකන් එහෙමත් තියෙන නිසා ඔයාලට අවශ්‍ය නම් විතර එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මම මේ වෙලාවේදී ලිප චුට්ටක් වැඩි කරගන්නවා. මම මැකරෝනි එක හදන්න මුලදීම චිකන් ටික තම්බ ගත්තනේ. දැන් මම මේ වෙලාවේදී අර චිකන් තම්බගත්ත වතුරෙන් ටිකක් මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට තැම්බෙන්න දෙනවා. ඒක විශේෂ රසක් එනවා. මේ විදිහට චුට්ටක් මේක තැම්බෙන්න දෙන්නවා. දැන් මේ ඔයාලට පේන්නේ විනාඩි 3-4ක් හොඳට තැම්බුණු මැකරෝනි එක. අපි දැන් මේක දීසියකට බෙදලා බලමු කොහොමද කියලා. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ හදාගත්ත මැකරෝනි එක. මේක හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. මේක පොඩි ළමයි වුණත් මේක කන්න ඇත්තටම ආස වෙයි. අගුණ කිසිම දෙයක් නැහැ. අද කාලේ කියන්නේ කඩේකින් කනවට වඩා රසට අපිට ගෙදර මේ වගේ එකක් හදාගෙන ඇත්තටම ඒ කියන්නේ හැමදාම නෙමෙයිනේ අපිට සතියකට සැරයක් සතිය අන්තයකට ඒ වගේ
මේ වගේ දෙයක් ගෙදර හදන්න පුළුවන් නම් පොඩි ළමයි පවා ගොඩාක් ආස වෙයි. හරිම සුවඳයි, හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ මැකරෝනි රෙසිපි එක try කරලා බලන්න. අද The Daily Dose of Flavor YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ recipes තව දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට අලුත් recipes දැම්මහම දැනගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් ඉන්නවා.